අපි ඉංග්‍රීසි වලින් කතා කරන එක දිනු කරන්නේ කොහොමද? අපි ඉංග්‍රීසි වලින් කතා කරන්න බයයි. there are one or two people එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා ආයතනේ කිසි බයක් නැතුව කතා කරනවා. වරද්දනවා කතා කරන දේ. නමුත් they are still talking. ඒ යුනිවර්සිටි සිස්ටම් මේ වගේ දේවල් කරයිද? කොහොමද අපි ඉංග්‍රීසි කියන දෙයක් දිනු කරන්නේ? learn by listening, learn by speaking. අපිට කිසි දෙයක් ඉගෙන ගන්න බෑ මිස්ටේක් එකක් නැතුව. හුඟක් කට්ටියට ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක දියුණු කරන්නේ කොහොමද? අපි ඉංග්‍රීසි වලින් කතා කරන එක දියුණු කරන්නේ කොහොමද? because කතා කරන එක තමයි දියුණු කරන්න ඕනේ ඇත්තටම. right? that is the most important thing. ඒක තමයි හරිම වැදගත් වෙන්නේ. so ඇයි අපි ඇත්තටම ඉංග්‍රීසි භාෂාව දියුණු කරන්න අමාරුයි කියලා හිතන්නේ? I think there are two things. පළවෙනි එක ඇවිල්ලා අපි ඉංග්‍රීසි වලින් කතා කරන්න බයයි. අපි හිතන්නේ ඉංග්‍රීසි වලින් කතා කළා මොනාරි මිස්ටේක් එකක් කරොත් අනාගතොත් අපේ වටේ ඉන්න කට්ටිය hina වෙයි කියලා. ඇත්තටම එහෙම වෙලා තියෙනවද? තව ආයෙත් ඒක ඇහුවම බොහෝ දුරට ඒගොල්ලන් කියන්නේ නැහැ කවදාවත් කවුරුත් hina වෙලා නැහැ. so මගේ ප්‍රශ්නේ ඒගොල්ලන්ට හිතන්නේ hina වෙලා නැත්තම් එයා හිතන්නේ ආයමත් වැරද්දුවොත් කවුරුත් hina වෙයි කියලා. so ඉස්සෙල්ලා මේකම දෙයක් වෙන්නෙත් නැහැ. number 1 right? බයෙන් දෙපා අපි වැරද්දුවොත් මිනිස්සු hina වෙයි කියලා. right? don't worry about it. second thing hina වුණොත් ඉතින් මොකද? මම මිස්ටේක් එකක් කරනවා මම මොනාරි කියන්න හදලා ඒක වරද්දනවා. ඉතින් කවුරු හරි පිස්සෙක් hina වෙනවා. කමක් නැහැ. එයාට hina වෙන්න දෙන්න. right? ඒ මෝඩයන hina වෙන්නේ කවුරු හරි වැරද්දක් කරොත් අර hina වෙන කට්ටිය ඇත්තටම මෝඩයෝ. ඉතින් මේ මෝඩයන් කරන දේවල් අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නැහනේ. දැන් මම ඕගලන්ට සිංහලෙන් කතා කරනවා. මම හිතන්නේ බොහෝ දුරට සමහර වෙලාවට මම මිස්ටේක් කරනවා ඇති දැන් කතා කරන එකෙන්. ඕගලන් hina වෙන්නේ නැහැ. right? I'm trying to do my best. මට පුළුවන් විදිහට මම කතා කරන්න හදන්නේ. ඕගලන්ට යමක් උගන්වන්න හදන්නේ. so hina වෙන්න අවශ්‍ය නැහැ. hina වෙන්නත් පුළුවන් ඉතින් තමන්ගේ කැමැත්ත. if you want to laugh at me hina වෙන්න that's all right. right? but hina වුණා කියලා මම කතා කරන එක නවත්තන්නේ නැහැ. so first is තමන්ගේ ආත්ම ශක්තිය ඩෙවලොප් කරන්න ඕනේ ඉංග්‍රීසි වලින් කතා කරන්න නම් right හොඳ කතාවක් මට කිව්වා කෙනෙක් හයිඩ්‍රමනි කියන ආයතනය right මම හයිඩ්‍රමනි ආයතනය කියන්නේ garments manufacturing කරන මේ ආයතනයක් ඒකට ගිහිල්ලා මම ඒගොල්ලන්ගේ HR කට්ටිය එක්ක කතා කරාම අපි මේ ඉංග්‍රීසි කතා කරන එක ගැන කතා කරා and ඒගොල්ලෝ මට කිව්වේ සංජීව් නේද හුඟක් කට්ටිය ඉංග්‍රීසි වලින් කතා කරන්න බයයි කතා කරන්නේ නැහැ මීටින් එක වුණත් කතා කරන්නේ නැහැ නමුත් there are one or two people එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා ආයතනේ කිසි බයක් නැතුව කතා කරනවා වරද්දනවා කතා කරන දේ නමුත් they are still talking right එක මීටින් එක බොස් ඇවිල්ලා හොඳම කට්ටියට බැනලා කිව්වලු මේ කාර්යයක් නැහැ Taman කරන දේ වෙනස් කරන්න ඕනේ වැඩ කරන විදිය වෙනස් කරන්න ඕනේ නැත්නම් අපිට මේක සාර්ථක කරන්න බෑ කියලා බොස් කතා කරලා බැනලා දැන් එළියට ගියා දැන් මීටින් හිටපු එක්කෙනෙක් නැගලා කිව්වලු guys from tomorrow we have to be hardly working right දැන් එයා කියපු දේ ඇත්තම වැරදි hardly working නෙවෙයි we have to be working hard ඒක තමයි හරි විදිය we have to be working hard not we have to be hardly working නමුත් එයා කියපු දේ හැමෝටම තේරුණා we have to be hardly working because ඒ කියපු ගැම්ම කියපු passion එක කියපු idea එක හැමෝටම තේරුණා so එයා දැන් ඉංග්‍රීසි වලින් කතා කරන්නේ කිසි බයක් නැතුව so what we have to remember is ඕනෑම භාෂාවක් දියුණු කරන්න නම් ඒක පාවිච්චි කරන්න ඕනේ That's the only way to develop a language. පාවිච්චි කරන්නේ නැතුව අපිට භාෂාවක් දියුණු කරන්න බෑ. කොච්චර ක්ලාස් ගියාට, කොච්චර පන්ති ගියාට, කොච්චර ඉංග්‍රීසි ග්‍රැමර් ඉගෙන ගත්තට, කොච්චර ඉංග්‍රීසි ලැන්ග්වේජ් රූල්ස් දැනන් හිටියට අපි පාවිච්චි කරන්නේ නැත්නම් ඒකෙන් කිසි ප්‍රයෝජනයක් ඇති වෙන්නේ නැහැ. So ඉංග්‍රීසි දියුණු කරන්න ඕන නම් පාවිච්චි කරන්න කිසි බයක් නැතුව පාවිච්චි කරන්න ඕනේ මම ඔයගලන්ට පොඩි කතාවක් කියන්න so some years ago අවුරුදු දැන් 20කට විතර ඉස්සෙල්ලා මම IFS කියලා ආයතනයේ වැඩ කරා IFS කියන ආයතනය කියන්නේ Swedish multinational ERP company එකක් අපි කරන්නේ software development so අපි යවුවා මමයි ලංකාවෙන් තව 3-4 දෙනෙක් යවුවා චීනයට for a conference කොයිද මේ චීනයේ කොයිද conference තිබ්බේ චීනයේ චුන්මින් කියලා තැනක් ලංකාව ගත්තොත් අපේ නිකන් නුවරඑළිය වගේ තැනක් right හරි ලස්සනයි කඳු උඩ තියෙන්නේ right චුන්මින් මං අහලවත් තිබ්බේ නෑ යන්න ඉස්සෙල්ලා මේ චුන්මින් කියන්නේ කොයිද කියලා so චුන්මින් කියන තැනට අපිව අරන් ගියා for a conference so දැන් conference එක ඉවර වෙලා දැන් රෑ කෑමත් කාලා තාම නිදිමත උනේ නෑ ඉතින් අපි පොඩ්ඩක් මමයි තව 3 දෙනෙකුයි පොඩ්ඩක් ඇවිදින්න ගියා කොයිද ඇවිදින්නේ නිකන් නුවර අර මේ වැව වටේ මේ චුන්මින් කියන තැනත් වැවක් තියෙනවා හොටෙල් එක ළඟ so වැව වටේ අපි ඇවිදින්න ගියා රෑ 11:45 විතර වෙන්න ඇති right දැන් ඇවිදගෙන යනකොට එකපාරට අපි පේනවා අපි ඉස්සරහා ලুকু සෙනගක් එකතු වෙලා ඉන්නවා ලুকু ഘോഷාවක් right අපි බැලුවා දැන් අපේ රටත් නෙවෙයි චීන රටේ right 11:45 මේ සෙනගක් ඉන්නවා පාර මැද બ્લોක් කරගෙන දැන් අපි පොඩ්ඩක් බයත් වුණා දැන් කවුද මේ ඉන්නේ මොකද්ද මොනාරි ප්‍රොටෙස්ට් එකක්ද මොකද්ද මෙතන වෙන්නේ කියලා දැන් අපිට ආයෙමත් හරවගෙන යන්නත් අනිත් පැත්තට යන්නත් බෑ ඉස්සරහටම යන්න ඕනේ මේගොල්ලෝම පව් කරගෙන ඉතින් අපි දැන් ගියා යනකොට තව පොඩ්ඩක් ලඟ වුණාම ඒ සෙනගෙන් දෙන්නෙක් තුන් දෙනෙක් එතනින් වෙන් වෙලා අපි දෙයාට දුවගෙන ආවා දැන් තමත් බය වුණා මොකද්ද මේ ඇයි
මේගොල්ලන් අපේ පැත්තට දුවගෙන එන්නේ කියලා. තවත් අපි හිතුවා මොකද මෙතන වෙන්නේ. බලනකොට මේගොල්ලන් ඇවිල්ලා ස්ටුඩන්ට්ස්ලා, යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා, විශ්වවිද්‍යාල සිසුන්. ඒගොල්ලන් කරන්නේ හැමදාම රැට මෙතන එකතු වෙලා මොකද කරන්නේ? ඉංග්‍රීසි කතා කරන එක දියුණු කරනවා. They are learning how to speak English. They are practicing English. දැන් පොඩ්ඩක් හිතන්න අපේ යුනිවර්සිටි සිසුන් මේ වගේ දේවල් කරයිද? මේ ලොකු සෙනගක්. ඒගොල්ලන්ගේ තියෙන උනන්දුව කතා කරන්න. රයිට් දැන් අපිව දැකලා ඒගොල්ලන් දැන් දැනගත්තා අපි චීන කට්ටිය නෙවෙයි කියලා. පේනවනේ හොඳට චීන කට්ටිය නෙවෙයි කියලා. and they realize මේගොල්ලන් චීන කට්ටිය නෙවෙයි. අපිට ඒගොල්ලන් එක්ක කතා කරලා අපේ ඉංග්‍රීසි අපිට දියුණු කරන්න පුළුවන්. අපිට පොඩි ප්‍රැක්ටිස් එකක් ගන්න පුළුවන් ඉංග්‍රීසි වලින් ඒගොල්ලන් එක්ක කතා කරලා. So that's what they were trying to do. ඒකයි මේගොල්ලන් කරන්න හැදුවේ. And that was great. අපිත් ඒගොල්ලන් එක්ක කතා කරලා we had actually had a good time with them talking in English and practicing speaking in English. Right? දැන් පොඩ්ඩක් හිතන්න. උනන්දුව. කිසි බයක් නැහැ. වරද්ද කතා කරන්නේ. පොඩ්ඩක් හිතන්න. තායිලන්තය, මැලේසියාව, චීනය. ඒගොල්ලන් කතා කරන ඉංග්‍රීසි අපිට වඩා හුඟක් පාත් මට්ටමක තියෙන්නේ. ලංකාවේ කට්ටිය ඉංග්‍රීසි ඊට වඩා හුඟක් හොඳයි. නමුත් ඒගොල්ලන්ට කතා කරන්න කිසි බයක් නැහැ. ඇයි අපිට බයක් තියෙන්නේ? ඉංග්‍රීසි කියන්නේ අපේ භාෂාව නෙවෙයිනේ. English is a second language. English කියන්නේ foreign language එකක්. ඉතින් අපි ඉගෙන ගන්නකොට වරද්දනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. වරද්දන්න. නමුත් කතා කරන්න. කිසි බයක් නැතුව කතා කරන්න. So that's number 1, right? We have to be able to speak without being scared, without thinking අපි කතා කරලා කවුරු හරි hina වෙයි කියලා. hina වුණොත් hina වෙච්ච දෙයක්, right? ඒක ගැන අපි worry වෙන්න ඕනේ නැහැ. පොඩ්ඩක් හිතන්න, right? අපි දියුණු වෙන්න ජීවිතේ දියුණු වෙන්න සාර්ථක වෙන්න අපි දිහා බලලා hina වෙන කට්ටිය වැඩි. ඉංග්‍රීසි විතරක් නෙවෙයි තමන් ආයතන පටන් ගන්න ඒක ගැන hina වෙයි කට්ටිය. තමන් එක්සෑම් එකක් කරන්න යන්න ඒක යෝ මොඩෙක් මෙයා කවදාත් මේ එක්සෑම් එක සමත් වෙන්නේ නැහැ කියලා බනින hina වෙන කට්ටිය ඉඳි, right? There will always be people who will laugh at us. So don't worry about people laughing. අපේ ජීවිතේ නිතරම මිනිස්සු අපි දිහා බලලා hina වෙන කට්ටිය ඉන්නවා. කවුරු හරි අපි දිහා බලලා hina වුන් නැත්තම් ඒ කියන්නේ අපි සාර්ථකත් නැහැ, හොඳ දෙයක් කරන්නෙත් නැහැ. ඉතින් ඊර්ෂ්‍යා වෙලා hina වෙන්න කිසි හේතුවක් නැහැ. ඇයි මිනිස්සු ඉංග්‍රීසි වලින් කතා කරනකොට hina වෙන්නේ? because ඒගොල්ලන් හිතනවා right එයා දැන් දියුණු වෙයි, අපි තාම දියුණු වෙලා නැහැ. ඉතින් අපි එයාවත් වට්ටමු. right එයාට දියුණු වෙන්න ඉඩක් දෙන්නේ නැහැ. right so that's the first thing. Get rid of your fear of English. එහෙනම් අපිට දියුණු වෙන්න පුළුවන්. ඒක එකක්. බය නැති කරන්න විතරක් නෙවෙයි මම කියන්නේ. because බය නැති කරන්න කියලා ඉතින් අපි හිතනවා කොහොමද බය නැති කරන්නේ, right? So get that strength for you to go and speak in English කිසි බයක් නැතුව. but අනිත් පැත්තෙන් දියුණු කරන්නත් ඕනේ. කොහොමද අපි ඉංග්‍රීසි කියන දෙයක් දියුණු කරන්නේ? මම කියන්නේ ක්ලාස් යන්න කියලා. කියන්නේ හොඳ TED Talks වගේ දේවල්, right? දවසකට විනාඩි 20ක්, විනාඩි 30ක්, පැයක් අරගෙන හොඳ සාකච්ඡා වලට සවන් දෙන්න. අපි භාෂාවෙක් ඉගෙන ගන්න වෙන අය කතා කරන එක අහගෙන, right? then අපිට අලුතෙන් වචන ඉගෙන ගන්න පුළුවන් වෙයි. no need of going and dictionary එකක් කරන් අලුතෙන් වචන ඉගෙන ගන්න. කවදාවත් ඒක වැඩ කරන්නේත් නැහැ, right? learn by listening, learn by speaking. සමන් දීලා ඉගෙන ගන්න, කතා කිරීමෙන් ඉගෙන ගන්න. so හොඳ සාකච්ඡා වලට සමන් දෙන්න. YouTube එක ඕන තරම් තියෙනවා නොමිලේ. හොඳ audio books වලට සමන් දෙන්න. කොච්චර තියෙනවද? right? paid ඒවා තියෙනවා, නොමිලේ ඒවා තියෙනවා. YouTube එකේ තියෙන එක තැන්වල තියෙනවා you can learn, listen and learn. so එකක් right? පොත් කියවන්න පටන් ගන්න. කියවන්න නැතුව අපිට ඉගෙන ගන්න බෑ භාෂාව. මම ඔයගලන්ට හොඳ සජෙෂන් එකක් දෙන්නම්. රොබින් ශර්මා කියලා හොඳ author කෙනෙක් ඉන්නවා. එයාගේ පොත් කියවන්න අමාරු නෑ. ලොකු වචන එච්චර පාවිච්චි කරන්නෙත් නෑ. but හොඳ දේවල් තියෙනවා ඉගෙන ගන්න. නායකත්ව ගැන හොඳ දේවල් තියෙනවා ඉගෙන ගන්න. ජීවිතය සාර්ථක කරන්නේ කොහොමද කියලා හොඳ දේවල් ඉගෙන ගන්න තියෙනවා. right? රොබින් ශර්මා. එයාගේ හොඳ පොතක් තියෙනවා The Greatness Guide කියලා. ඒක මිලදී ගන්න. වැඩි ගාණක් නෙවෙයි. ඇයි මම Greatness Guide එක ගන්න කියන්නේ? ඒකේ හැම chapter එකකම තියෙන්නේ පිටු 3යි, පිටු 4යි. ඉතින් දවසකට එක chapter එකක් කියවන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. මම මොකද ඔයගලන්ට කරන්න කියන්නේ? chapter එක කියවන්න. ඒක ඉංග්‍රීසි වලින් තියෙන්නේ. chapter එක කියවුවා. ඊට පස්සේ Tamanට තේරිච්ච දේ, right? සාරාංශයක් විදියට සිංහලෙන් ලියන්න. සිංහලෙන් ලියන්න. නැත්නම් දෙමළෙන් ලියන්න. Tamanගේ භාෂාවෙන් ලියන්න. ඊට පස්සේ ඒ තමන්ට තේරිච්ච දේ සමරි එකක් ලියුවනේ සිංහලෙන් නැත්නම් දෙමළෙන්, right? ඒ සමරි එක you translate that to English. ඒක දැන් ඉංග්‍රීසි වලට පරිවර්තන කරනවා. ඊට පස්සේ තමන්ගේ යාළුවෙක් ඇති whose English is good, ගුරුවරයෙක් ඇති හොඳ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. එයාට පොඩ්ඩක් දීලා මේක correct කරන්න. මේක තමයි මම ලියුවේ. මගේ පුළුවන් නම් මට පොඩි උදව්වක් කළා වැරදි තියෙනවා නම් ඒක පොඩ්ඩක් හදන්න පුළුවන්ද? අනිවාර්යෙන් කවුරුන් ඉදී උදව් කරන්න, right? So continue reading the book even if you can't do that. එතන කවුරුත් නැති වුණොත් to help you to correct your English කමක් නැහැ. තමන් කියවන්න පොත chapter එක කියවන්න. ඒකේ summary එකක් සිංහලෙන් ලියලා ඊට පස්සේ ඒක ඉංග්‍රීසි වලට translate කරලා ඒ summary එකත් ලියන්න.
right? So that's number one thing that we can do. So පොතත් කියවනවා, English දියුණු වෙනවා, අලුත් වචන ඉගෙන ගන්නවා, ඒකත් වෙනවා අනිත් පැත්තෙන්, right? Yeah. මම හිතන්නේ greatness guide එකේ audio book එකකුත් තියෙනවා, CD එකක් තිබ්බ කාලයක් ඒ පොත අමුණලා. So අපිට මේ පොතේ තියෙන දේ අපිට සවන් දෙන්නත් පුළුවන්. ඒක ඇවිල්ලා දෙක. What else can we do to learn English? අපි කිව්වේ TED Talks වලට අහන්න, හොඳ audio books වලට සවන් දෙන්න, මේ පොත අරගෙන ඒක කියවලා, right? Write a summary of that. news බලන එක. දැන් news එකේ news බලලා ඉතින් ඇත්තට නාගමක් නෑ news එක බලලා because නරක දේවල් විතරයි news එකේ පෙන්නන්නේ. නමුත් අපිට මේක news එක පාවිච්චි කරන්න පුළුවන් භාෂාව ඉගෙන ගන්න. කොහොමද මේක කරන්නේ? අපි ඉස්සෙල්ලා English news එක බලමු. දැන් මේක YouTube එකෙත් පුළුවන් නේ English news එක බලන්න. English news එක බලලා right සමහරක් ඒවා තේරෙයි සමහරක් ඒවා තේරෙන්නේ නැති වෙයි. කමක් නැහැ. තේරෙන්නේ නැති දේවල් තියෙනවානේ English news එක බැලුවම. ඊට පස්සේ ආයෙත් දැන් සිංහල news නැත්තම් Tamil news එක බලන්න. දැන් අපිට තේරෙනවා ආ right මේක තමයි තේරුන්නේ නැත්තේ. මේක තමයි මෙතන කිව්වේ English වලින්. right. so මේක තමයි meaning එක. මේක තමයි අපිට ඉගෙන ගන්න පුළුවන්. So this is it. So අපිට පොඩ දියුණු වෙන්න පුළුවන්. පොඩ අපිට progress වෙන්න පුළුවන්. So English ඉගෙන ගන්න එක අමාරු නෑ. Because it's not a dead language. මේක මැරිච්ච භාෂාවක් නෙවෙයි. මේක හැමෝම පාවිච්චි කරන භාෂාවක්. තාමයි ඒක හැමතැනම මුළු ලෝකෙම පාවිච්චි කරන භාෂාවක්. So කතා කරන්න. right? වරද්ද හරි ඉංග්‍රීසි කතාව අපි practice කරනවා, අපි දියුණු කරනවා, අපි ඉස්සරහට යනවා, අපි යමක් කරන්න පුළුවන්. right? So you are slowly developing your English. Have English speaking days. තමන්ගේ යාළුවෙක් ඉංග්‍රීසි වලින් කතා කරන්න. තමන්ගේ හොඳ යාළුවෝ. right? hina වෙන්නේ නැති යාළුවෝ අරගෙන ඒගොල්ලන්ටත් හොඳයි, තමන්ටත් හොඳයි. අපි ඉංග්‍රීසි වලින් කතා කරමු. You make a mistake අපිට හොයන්න පුළුවන් මේ mistake එක මොකද්ද මෙතන වුනේ කියලා. right? So let's learn English together. Let's practice English together. බයන්න එපා. mistake එකක් වෙයි කියලා. අනිවාර්යෙන් කතා කරනකොට mistakes වෙනවා. දැන් මම ඔයගලන්ගේ කතා කරනවා I'm making mistakes. That's okay. එහෙම තමයි භාෂාව ඉගෙන ගන්න. right? ඉගෙන ගන්න ඕනේ to learn the English language. මම මේක විශ්වාස කරනවා. Listen to English music, listen to English talks, read English books, read English newspapers. අපිට මේව කිරීමෙන් අපිට පුළුවන් පොඩ භාෂාව ඉගෙන ගන්න. but කිසි බයක් තියන්න බෑ. right? Don't be scared to make a mistake. අපිට කිසි දෙයක් ඉගෙන ගන්න බෑ mistake එකක් නැතුව. බයිසිකල් එකක් පදින එක ඉගෙන ගන්න බෑ බයිසිකලෙන් වැටෙන්නේ නැතුව. පුළුවන්ද? බෑනේ. අපි හැමෝම වැටුණා බයිසිකලේ පදින්න ගිහිල්ලා. so ඕනම දෙයක් කරන්න ගියාම ඕනම දෙයක් ඉගෙන ගන්න ගියාම අපි ඉස්සෙල්ලා අසාර්ථක වෙනවා. අසාර්ථක වෙනවාමයි අනිවාර්යෙන්. අසාර්ථක වුණේ නැත්නම් ඒකෙන් අපි ඉගෙන ගත්තෙත් නෑ කියන එක. right? so don't worry about making mistakes. අපි mistakes කරනවා. කතා කරනකොට we will make mistakes. ඒ mistakes වලින් තමයි අපි ඉගෙන ගන්න. ඒ mistakes වලින් තමයි අපි දියුණු වෙන්නේ. භාෂාවක් විතරක් නෙමෙයි ජීවිතේම. right? අපි ජීවිතේ සාර්ථක කරන්න බෑ without making mistakes, without having failures, and ඒකෙන් ඉගෙනගෙන ඉස්සරහට යන්නේ නැතුව. We have to make mistakes, we have to have failures. ඒකෙන් ඉගෙනගෙන අපි ඉස්සරහට යන්න ඕනේ. ඒකයි කරන්න ඕනේ, right? So කිසි බයක් නැතුව අපි මේක කරමු. Let's learn English. Let's practice English. And then definitely තව මාසකින්, මාස 3කින්, මාස 6කින් තමන්ගේ දියුණුව දැක්කම තමන්ම පුදුමයි මම මේක කරාද කියලා.